520D එකේ තේරුම මොකක්ද? BMW naming system එක හරිම සංකීර්ණයි. හැබැයි මම විනාඩියක් ඇතුළත ඔයාට හැමදේම කියලා දෙනවා. BMW නමේ කොටස් 3ක් තියෙනවා. Series 1යි, engine 1යි, අකුරු ටිකයි. පළවෙනි අංකයෙන් කියන්නේ ජාතිය. 3 series නැත්නම් 5 series නැත්නම් 7 series. Series එක වැඩි වෙන්න car එකේ size එකත් වැඩි වෙනවා, price එකත් වැඩි වෙනවා. ඊළඟ අංක දෙක තමයි engine number එක. මෙතන තමයි වැඩි හරියක් කට්ටිය පටලවා ගන්න. ඉස්සර 320 කිව්වේ 2 liter engine එකක්. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ. දැන් 320, 330, 340 වලට කියන්නේ power levels. power level එක වැඩි වෙන්න performance එකත් වැඩි වෙනවා. අන්තිම කොටස තමයි අකුරු ටික. මේකේ තමයි අත්‍යවශ්‍යම දේ තියෙන්නේ. D කියන්නේ diesel, I කියන්නේ petrol, LI කියන්නේ long wheelbase, X-drive කියන්නේ all wheel drive. අන්තිමටම M කියන්නේ performance version එක. 330 Li එක තමයි 3 series එක. 320 එකට වඩා powerful engine එකක් තියෙනවා. තව long wheel base. මේක පොඩ්ඩක් සංකීර්ණයි තමයි. හැබැයි මේක දැනගත්තට පස්සේ ඔක්කොම BMW නම් ටික තේරෙනවා. අදම follow කරන්න Cartivate Motors එක මේ වගේ තව විස්තර දැනගන්න. Drive your dreams. Cartivate Motors.